අපි දෙන්නද මේ මෙහි තියෙන ගමක් බලලා ඉවරලා තව වැඩ වගේක් තියෙනවා. ඉතින් අපි යන්නේ. ඉතින් ඔයාලා කියනවානේ මම ඔස්ට්‍රේලියාවට අදාළ වීඩියෝස් දාන්නේ කියලා. ඒනම් ඔන්න අද මම අරගෙන ආවා ඔස්ට්‍රේලියාවට අදාළ වීඩියෝ එකක්. අපි දැන් මේ යන්න හදන්නේ මෙහි තියෙන ලස්සන ගමක් බලන්න. පේනවනේ වීඩියෝ එක දකිද්දිම ඔයාලට හිතෙනවා ඇති මොනතරම් ලස්සන වටපිටාවක් තියෙනවද කියලා. ඉතින් මේ තමයි බැඩ් හොෆ්කස්ටයින්. මගේ YouTube එකේ ෆුල් වීඩියෝ එක තියෙනවා ළමයි. මේක ඇත්තටම මේ සිටි එක ප්‍රසිද්ධ ස්කී වලටයි හයිකින් වලටයි. මේක සමර් කාලේ නිසා මෙහෙට සෑහෙන ටුවරිස්ට්ලා ප්‍රමාණයක් එනවා මෙහි හයික් කරන්න. මාර්ම ලස්සනයි කියන වචන නෑ. මේ වතුර හරිම ක්ලියර්. ඒ කියන්නේ අපි උඩ ඉඳලා පල්ලෙහා බැලුවාම ඔයාලට පේනවා ඇතිනේ අර පල්ලෙහා තියෙන ගල් ටික පුදුම තරම් ලස්සනට පේනවා. ඒ තරම් ක්ලියර් මේ වතුර. ඒ වගේම අපි මේ වතුර තමයි මෙහි අපි බොන්නේ. මොකද ඔස්ට්‍රේලියාව වලට මුහුදු නෑ. මෙහි තියෙන ලේක්. ඉතින් මේවයින් එන දියැලි වලින් එන වතුර තමයි මෙහි මිනිස්සු බොන්න ගන්නෙ. ඉතින් අද අපි දෙන්නගේ නිවාඩු දවස් නිසා අපි දෙන්න ඉතින් අපි දෙන්නගේ ජීවිතේ තියෙන හැම වැඩක්ම කරගන්නවා. මොකද අපි වැඩ කරන දවස්වලට අපිට කිසිම දෙයක් කරගන්න ටයිම් එකක් නැහැ. ඉතින් මෙහි තියෙන ගොඩක් සැලොන් වල වැඩ කරන්නේ තුර්කිය අය. හැම සැලොන් එකම වගේ ඉන්නේ තුර්කිය අය. මම දන්නේ යාළගේ හෙයාර් කට් හරිම නීට් හරිම ලස්සනයි. හයිකින් වලට තමයි මෙහි එන්නේ. වින්ටර් වලදීත් අර මං කලින් කිව්වා වගේ ස්කී කරන්න ගොඩ ටුවරිස්ට්ලා ප්‍රමාණයක් කියන රටක් ඔස්ට්‍රේලියාවල. බැඩ්ගස්ටයින් හොෆ්කස්ටයින් කියන්නේ ගොඩ අය මෙහි ට්‍රැවල් කරන්න එනවා. බලන්න ඇත්තට මොන තරම්නම් ලස්සන කාම් වටපිටාවක්ද තියෙන්නේ කියලා හිතා ගන්න බෑ. මේ වගේ පරිසරයක් තියෙනවයි කියලා මේ ලෝකේ තරමට ලස්සනයි. මම මගේ ඇස් දෙකෙන් දැකපු නිසා කියන්නේ. මම දන්නේ අනිත් රටවල් වලත් මේ වගේද කියලා. ස්විස්ලන්ඩ් එතකොට ස්විස්ලන්ඩ් නම් මේ වගේම ඇති. මං හිතන්නේ සාමාන්‍ය මම ෆොටෝස් වලින් දැකලා තියෙනවා මේ විදියම නිසා. ඒනට මම මගේ ඇස් දෙකෙන් දකින නිසා කියන්නේ මාරම ලස්සනයි මෙහි. එක තැනක් කියලා නෑ හැම තැනම එහෙමයි. ඒ වගේම ඔස්ට්‍රේලියා කියන්නේ හරිම pet friendly country එකක්. මෙහි සෑහෙන්න සත්තුන්ට ආදරය කරනවා මිනිස්සු. හරියට යාළගේ ළමයි වගේ. කොහෙ ගියත් ඒගොල්ලෝ යාළගේ පෙට්ව අරගෙන තමයි යන්නේ. ඒක නම් හරිම සතුටුදායක දෙයක්. මම හරි ආසයි සත්තුන්ට ආදරය කරන්න. ඒ වගේම අනිත් අයත් ආදරය කරනවා නම් ගොඩාක් කැමතියි. ඉතින් ඔහොම ගිහින් මම අර කලින් කිව්වනේ මෙහි කොණ්ඩේ කපන්නේ තුර්කියයි කියලා. එතකොට ඒ වගේම මෙහි තියෙනවා කෙබාබ් ෂොප්. එතකොට මේ කෙබාබ් ෂොප් ගොඩක්ම කරන්නේ තුර්කිය අය. මේ අපි ගියපු ප්ලේස් එකේ මාරම රස කෙබාබ් තියෙනවා. කියන්න වචන නෑ ළමයි. මම දන්නේ මම තව ප්ලේසස් වලින් කාලා තියෙනවා. ඒ වුණාට මේ කෙබාබ් ෂොප් එක මාරම රසයි. කෙබාබ් වලට හොඳට මීට් එහෙම දාලා හදලා තියෙනවා. ඉතින් ඔතන අපි පැය දෙකක් විතර මෙනුස් බලලා කෑම සිලෙක්ට් කරලා ඕඩර් කරලා පැය දෙකක් විතර අපි දෙන්න පොඩි චැට් එකකුත් දාගෙන ඔක කෑවා. දැන් යන්නේ කෙබාබ් එක try කරන්න. තුර්කිෂ් එක. මේ ගොඩ කෙබාබ් හදන්නේ මේ තුර්කියාවනේ. මේක දාලා තියෙන ගෑස් ටයිම කෙබාබ් නූඩල්ස් එක කියලා. ගෑස් ටයිම් කෙබාබ්. මේක මේ ගෑස් ටයිම් වලට විතරක් මේ විතරක් ප්‍රසිද්ධ කෙබාබ්. අපි ඉන්නේ ගෑස් ටයිම් වලනේ. කියන්නේ බර්ගර්ස් ටයිම් ඔක්කොස් ටයිම් හරියට ඇහෙන ඔයා කියන එක
ගෙනාවෙත් නෑ. හොඳට කරන්න ඕනේ. එක්ස්ට්‍රා මේ ෆ්‍රෙන්ච් ෆ්‍රයිස් එක ගමුද? ඈ? ඉතින් මොකද හිතන්නේ මේ view එක ගැන? මෙයාවට නම් ගොඩක්ම ඉන්නේ මෙහි hot springs එතකොට thermal bath වලට ගොඩ කට්ටිය එනවා. මේ Bad Hofstein කියන්නේ thermal bath වලට සෑහෙන්නම ප්‍රසිද්ධ නගරයක්. නගරයක් නෙමෙයි අතරම එක ගමක්. ඉතින් මෙහි ගොඩ අය එන්නේ ඒ සඳහා. ඒ වගේම හරියම ලස්සන වටපිටාවක් තියෙන්නේ. ඉතින් අපි දෙන්න කෑමත් කාලා පොඩ්ඩක් යනවා තාරාව බලන්න. මේ ඉස්සරහා ඉන්නවා ලස්සන තාරාව ගොඩක්. මම ලාස්ට් වින්ටර් එකේ ඇවිල්ලා ඒගොල්ලන්ව බලලා ගියා. එතකොට නම් එයාලා නීති හොඳටම ඒ කියන්නේ අර සීතලට ඒගොල්ලෝ නිකන් වැඩි එළියට එන්නේ නැතුව නිකන් නිදාගෙන වගේ ඉන්නේ. මේ පාරේ ගිය වෙලේ නම් එයාලා එළියට ඇවිල්ලා එහෙට මෙහෙට පීන හිටියා. ඉතින් මම හරි ආසයි යාළුවා බලන්න හිතාගෙනම ගියා අනිවාර්යෙන්ම ඒගොල්ලෝ බලන්නම් කියලා. අපි එහා පැත්තෙන් ගිහින් මෙහෙන් එළියට ආවනේ. අතන බලන්නේ. highlights waterfall එකක් නෙමෙයි කන්නේ. උඩ කන්ද උඩ තියෙන ඒවා. මෙහි ගොඩක් මිනිස්සු ඉතින් බයිසිකල් වලින් තමයි යන්නේ නේ. මේ ගොඩ අය බයිසිකල් තමයි පාවිච්චි කරන්නේ. මොකද මේ ඉතින් මේ අනිත් එකක් මොටර් සයිකල් වලට බයයි මේ කට්ටිය. අනතුරු වලට මේ අනිත් එක මාර ගණන් වාහනයකට වඩා ගණන් සාමාන්‍යයෙන් මෙහි මොටර් සයිකල් මම හිතන්නේ එහෙම කරලා තියෙන්නේ. මේ ඒ නිසා වෙන්න ඕනේ. මෙතන ලස්සන මාර මේ මන් දන්නේ ඕස්ට්‍රේලියාවේ මාරම ලස්සන නේචර් එකක් තියෙන්නේ. ඒගොල්ලෝ හරි නේචර් ලවර්ස්ලාට හරිම ලස්සනට ඒක එන්ජොයි කරන්න හදලා තියෙනවා නේ. මීට වඩා ලස්සන තැන් සෑහෙන්න තියෙනවා. මේ බැඩ් හොස්ටයින් කියන හරි පොඩිම වගේ තැනක් හරි ලස්සනයි. මෙහි ගොඩක් ඉතින් මේ අර මං ඉස්සෙල්ලා කිව්වා වගේ නේචර් එක හරිම ලස්සනයි. Thank you. මල දීලා උම්මෙක්කුත් දෙන්න ඕනේ අතට. දැම්ම නිකන්. अब मैं कहाँ गम මොකක්ද දෙන වාඩිය මෙතන වව් බලන්නකෝ මේ view එක පට්ටම ලස්සනයිනේ. හොෆ්ගස්ටයින් ගැන දන්නේ නැති අයට කියන්නේ හොෆ්ගස්ටයින් තියෙන්නේ ඕස්ට්‍රියාවේ ඉඳලා සල්ස්බර්ග් හරහා ඇවිල්ලා වැට්ගස්ටයින් පහු කරලා තමයි එන්න ඕනේ හොෆ්ගස්ටයින්.
ආර පාක්කේ මේ අර පාක් එක වස්තු මෙතන වතුර කඳක් තියෙනවා යන්න අස්සද ගන්න. ඒ වුණාට ඒක ජරාව නිකන් එවිලින්න වගේ නිකන්. මේ යන හැම තැනකම වගේ මේ වගේ පොඩි මේ පොන්ඩ්ස් තියෙනවා හැම තැනමනේ. වෝටර් පොන්ඩ් එකක්. She look like Sevili. Ne? Ja. Waar nu water? Wel lassen. අයිස්ක්‍රීම් කාලි වල අත හොදන්න බැරි වුණා වතුර තිබ්බේ නැති නිසා අපේ හස්බන්ඩ් මේ අත හොදන නිකන් පොඩ අල්ලලා cool. cool මට චිර දෙන්න cool දුව cool චුට්ටක්ද ඌ සෑහෙන cool अरे हाँ बत्ते पेन अब मैं बत्ती में पड़ेगी मैं आता हूँ ये ना वाल लगन दे माटे चट्टा अरे अंदर अंदर तेरे बेला चलेगा ඔස්ට්‍රේලියාවල තියෙන ලස්සනම චූටි මල් වත්ත. She moves like a map with no borders, a whisper caught in the wind. I see her boots at the corner cafe with a notebook and a grin. She's chasing skies I've never named while I stay in my lane. But something in the way she moves keeps pulling at my chain. Oh, traveler, you carry the sun in your stride, leaving behind what I hold inside. මේක මේ නිකම් මේක ඇත්තටම මේ ගාඩන් එකක් නෙවෙයි මේක මේ හොෆ්ගස්ටයින් වල නිකන් ඉතින් අර ආරි තියෙන තැන. ලස්සන්ට නිදහසේ ඉන්න හදලා තියෙන තැන අපි ලංකාවේ නිකන් ඔය අපේ තියෙන්නේ විහාර මහදේව පාක් එක වගේ එහෙම පොඩි නිකන් පොඩි පාක් එකක් ගාඩන් එකක් නෙමෙයි එහෙම ලොකු ගාඩන් එකක් නෙමෙයි ඒ වුණාට බලන්නකො ලස්සනයි මේවා මේ ඉබේ හැදෙන දේවල් නෙවෙයි මේවා මේන්ටේන් කරන්න කට්ටිය ඉන්නවා ඉස්සල එනකොටත් මම දැක්කා ක්ලීන් කරනවා කට්ටිය She writes down cities on a list and dreams she'll never keep. I sip my coffee, miss my cue, still anchored by my feet. The time rolls on like cold, and soon she oh, traveler. ලස්සන.
water spa. මෙතන මේ ඉස්සරහින් පේන්නේ මෙහි ගොඩක්ම ප්‍රසිද්ධ තැනක් ඇල්පන්තම් කියලා ඇල්පන්තම් ගැස්ටයින් ඔය වයි පිනට සහය අයිස්ක්‍රීම් එකට පොඩි අකට තැබ්බයක් වුණා. ලස්සන කන්න බෑ ඒක හැදිලා නාලා චොර වෙලා තියෙන්නේ. විනාශ කෝන් එක ගන්න බෑ කෝන් එක දියවන කෝන් එක විසි කරන්න අනේ අන්න ෂේප් එක අර අතන පොන්ඩ් එකට පොඩ්ඩක් වතුර අල්ලනවා මගේ ගිහින් මන්ත දාලා ඉන වතුර අල්ලමු ඒක පැතිවලට පේන විදිහ වෙනස්. අර ඈතින් පේන්නේ ඇල්ප්ස් කඳු පන්ති නේ. අර දියල්ලක් වෙන පල්ලයට කාඩ් වෙනවා. කොච්චර උඩින් ඉඳලා එන්න බලන්න. අර ඈතින් වලට පේනවත් දන්නේ මේ හරියේ මේ දියල්ලක් එනවා. ওই දියල්ල තමයි මේ මෙහි පහලට ගලාගෙන බහින්නේ. එතකොට අපි ඉන්න ගෙවල් හරියට ගලාගෙන යන්නේ වතුරනේ. ඔස්ට්‍රේලියාවල දිගටම යන්න ඕවා වෙන්නේ නැතිනේ. ඔය එක අතු දියැලි ලොකු ඒවා තියෙනවා. අපත් ලොකු එකක් වගේ මොකද ඔයාලට පේනවා කියන්නේ. උඩහට ගොඩක් ලොකු එකක් වෙන්න ඕනේ. ඉතින් අදට අපි අපේ vlog එකෙන් කරනවා. ඔයාලා ඔස්ට්‍රේලියාවල තියෙන ලස්සන තැන් බලන්න කැමති නම් දිගටම අපිත් එක්ක අපේ වීඩියෝස් බලලා අපිත් එක්ක දිගටම රැඳිලා ඉන්න. අපිට ලයික් කරන්න, ෂෙයා කරන්න, කමෙන්ට් කරන්න අමතක කරන්න එපා. ඒ වගේම සබ්ස්ක්‍රයිබ් කරන්න. ඒ වගේම ඔස්ට්‍රේලියාවලට එන විදිහ, එතකොට මෙහි ජීවත් වෙන විදිහ, ලිවිං කොස්ට් හැමදේම ගැන ඉස්සරහට අලුත් වීඩියෝ එකක් අරගෙන එන්නම්. ඒව දැනගන්න කැමති යුරෝප් වල ජීවත් වෙන්න කැමති කෙනෙක් ඉන්නවා නම් අනිවාර්යෙන්ම අපිව සේව් කරලා තියාගන්න. එහෙනම් අදට අපි ගිහිල්ලා එන්නම්. බයි බයි. චාෝ. Ciao, bis bald.